චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපල්ලේ ස්වාහා චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපල්ලේ ස්වාහා චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපල්ලේ ස්වාහා චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපල්ලේ ස්වාහා සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අද අපේ කතාවේ කතානායකයා වන්නේ ලියනගේ ඇඳුරුතුමා. ඉතින් ඔහු පිළිබඳව විස්තර අපි විමසා බලමු ඔහුගෙන්. ඉතින් අයවා ඇඳුරුතුමා. ඉතින් ඇඳුරුතුමා මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ගුරුකම්. ඉතින් ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් කියලා අපේ කිසිම සැකයක් නැහැ. ඔබේ ශාස්ත්‍රයේ ප්‍රවීණ කියලා එකක් පෞද්ගලිකව දන්නවා. නමුත් අපිට තියෙන නොයෙකුත් ගැටලු රාශියක්. ඒ විසඳා ගැනීම සඳහා තමයි මේ අවස්ථාවේදී අප ඔබම මුණ ගැහින්න පැමිණලා තිබෙන්නේ. මට කියන්න දැන් ගත්තොත් වීඩියෝ එකක් ගත්තොත් ඒ වීඩියෝ එකේ තියෙනවා හැම දෙයක්ම පැයෙන් කරලා දෙන්නම්, දෙකෙන් කරලා දෙන්නම්, පැය දෙකයි විනාඩි 42කින් කරලා දෙන්නම්. හැබැයි මට දැනගන්න මේකේ සත්‍යතාවයක් තිබෙනවා. ඇත්තරම මහත්තයා ඔබතුමාගේ ප්‍රශ්නයට අදාළව මට මුලින්ම කියන්න තියෙන කාරණාව තමයි මේ සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යන මේ කියන්නේ සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යන අය බොහෝ දුරට පාවිච්චි කරන වචනයක් තමයි පුතේ දරුවෝ අවුරුදු 18 19 ළමයි පවා වැඩිහිටි අවුරුදු 50 60 යන වයසේ කට්ටියට දරුවෝ පුතේ කියලා ආමන්ත්‍රණය කරමින් ඒ හිත ඇදගැනීමේ විදිහට කතා කරලා මෙලොව හතර දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ දිවිසෝ ගාතාවත් අඩු ගන්න දන්නේ නැති මිනිස්සු මේ ක්ෂේත්‍රයද වැජ වෙනවා. ඒක ඇත්තෙන්ම කනගාටුදායක හරි අපි පවසන්න ඕනේ මේ සම්බන්ධව මේ ක්ෂේත්‍රය අපි කතා කරනකොට. ඔබතුමා අර කියපු පළවෙනි දේ ඒ කියන්නේ මේ පැයකින් දෙකකින් මොහොතකින් එහෙම කරන්න පුළුවන් දේවල් ඇත්තටම තියෙනවා නැතුව නෙවෙයි. හරිද? ඔය කියන වාතාවරණයට සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා බඩු ලිස්ට් එකක්වත් ගන්න පුළුවන්ද කියලා මට ඇත්තටම මේ ඒ සම්බන්ධව මට ප්‍රකාශයක් දෙන්න බෑ. මොකද මේ ගෙදර තියෙන බඩු අරන් සාමාන්‍ය දෙයක් ඔය මේ යකෙක් පෙදේ කුම්බාණ්ඩෙක් මෙල්ල කරන දෙයකින් පොල් රැට්ටයකින් යමක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක විනාඩි 5කින් 10කින් කරන්න පුළුවන් සීමාවල් නේද දාගන්න ඒ ටික පුළුවන්. ඒ වුණාට ඔය වසීගුරුකම් ක්ෂේත්‍රයේ තියෙනවා යම්කිසි ඒ ක්ෂේත්‍රයේ තියෙන දේවල් තියෙනවා. ඉතින් ඒවා කරන් මේ මිනිස්සුන්ට දේව ආශිර්වාදයෙන් කරන්න පුළුවන්ද කියන එක මට හිතන්න බෑ අතරම. මොකද මේ දෙවි කෙනෙකුට කරන්න පුළුවන් යමක් තියෙනවා නම් මේ ඔය දේවාල දාගෙන ලයිට් දාගෙන මේ කියන්නේ ලොකු ලොකු පින්තූර තියාගෙන මේ නිල් පාට රතු පාට කොළ පාට දම් පාට ලයිට් දාගෙන බබලන මාලිගාව වගේ හදනවා දේවාලයක්. ඊට පස්සේ කතා කරගෙන මම මේ දේවාලේ දෙවියන්ගෙන් තමයි මම වැඩගන්නේ. දෙවි කෙනෙකුට සාමාන්‍යයෙන් යටත් වෙලා වැඩක් කරලා දෙන්න පුළුවන්ද මිනිස්සෙකුට? ඒ කියන්නේ දෙවියෝ කවුද? මිනිස්සයෝ කවුද? කියන එක ඉස්සෙල්ලා වටහා ගන්න ඕනේ බුද්ධිමත් ජනතාවක් මේ සම්බන්ධව මේ ක්ෂේත්‍රයේ වැඩක් ගන්න යනම නම් මිත්‍යාවෙන් ඔබට ගිහිල්ලා සත්‍යවාදී සත්‍ය ධර්මය මොකක්ද කියන එක ඔයාලා බලන්න ඕනේ. ඒක තමයි ඇත්ත. එතකොට ඇඳතුමා මම දැක්කා ෆෝන් බ්ලොක් කරලා තියෙනවා. පැයෙන් බ්ලොක් කරවනවා දෙවියන්ට කියලා. කරන්න පුළුවන් දෙයක්. ඕක මහතුරු මට ඔකට එක උත්තරයක් දෙන්න හැකියි. දැන් මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ජ්‍යොතිෂය මුලින් පටන් අරගත්තම ඔය ක්ෂේත්‍රයේ වැඩ කරේ අද කාලේ මිනිස්සු නෙමෙයිනේ. සාමාන්‍යයෙන් කුලතිසි ඍෂිවරයාගෙන් ඔබට ගිය ශාස්ත්‍රයක් තමයි මේ එන්නේ. එතකොට ඒ කාලේ සාමාන්‍යයෙන් ඔක ඇවිල්ලා ලංකාවේ ෆොටෝ එකක් පිටරටව ලංකාවේ ෆොටෝ එකක් ගිහුවා සාමාන්‍යයෙන් අවුරුදු 1950 ගණන් වලින් පාත පල්ලහැට. එතකොට මේ මිනිස්සු
ෆොටෝ දෙකක් එවන්න කියනවා. එතකොට මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ මේ ෆොටෝ එක ගහන කාලේ ආපු ලියවිච්ච සම්බන්ධව ප්‍රශ්නයක්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ මේ මිනිස්සු උඩ දාගෙන කරන්න ගියාට ඒ කාලේ ෆොටෝ තිබුණාද? යන්ත්‍ර මන්ත්‍ර. ඒ කියන්නේ ඍෂිවරු ඍෂිවරු 9 දෙනෙක්ගෙන් 9 කට්ටුවක්ගෙන් විසිවෙච්ච මේ ශාස්ත්‍රයේ ෆොටෝ සම්බන්ධව ලියවිලා තියෙනවද කියලා මේ ওই ශාස්ත්‍රයේ සම්බන්ධව වැඩක් කරගන්න යන මිනිස්සු විශේෂයෙන්ම හොයලා බලන්න ඕනේ. ඒක ඇත්තටම මේක මේ 1900 ගණන් වලවත් ෆොටෝ නිර්මාණයක් ඒ කියන්නේ තාක්ෂණයක් තිබුණේ නැහැ නේ. ඒතකොට මේ මිනිස්සු කොතෙන්ද ඉන්න කියන එක බලන්නකෝ ඔබතුමා. විශේෂයෙන් එතකොට දුරකථනයකින් කතා කරන එක සාමාන්‍යයෙන් මේ ඔක ඒ මොහොතේ කරන්න පුළුවන් දෙයක්ද කියන එක ඇත්තටම ඔක බොරුවක්. මට නම් ඕක පිළිගන්න බෑ. එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ ඒක විස්මිත වැඩක්. ඒක ඇත්තටම බොරුවක්. එතකොට මම දැක්ම දෙයක් තමයි අඳුතුමා සල්ලි රුපියලක්වත් එපා කියනවා. හැබැයි ඒගොල්ලෝ කියනවා පස්සේ එළුවෙක් ඉල්ලනවා, හරකෙක් ඉල්ලනවා, රත්තරනේ රූපයක් ඉල්ලනවා, දෙවියෝ ඒවා ඉල්ලනවා. ඔබතුමා ඔකට ප්‍රශ්නෙට උත්තරේ දීගෙනම තමයි කතා කරන්නේ. මොකද දන්නවද? දැන් ඕක ඇවිල්ලා මේ කෝල් එකක් ගන්න කියලානේ කියන්නේ. ගෙදරට එන්න කියන්නේ නැහැ. ඔව් කියනවා කතා කරපුවම කියන්නේ කෝල් එකක් ගන්න. වීඩියෝ කතා හැමතුමක් ගන්න වීඩියෝ කෝල් එකක්. හැබැයි ඒ කියන කවුරුවත් කියන්නේ නැහැ එන්න කතා කරන්න එන්න හමු වෙන්න ඒ කිසි දෙයක් කියන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මෙයාලයි ශේත්‍රයේ මෙලෝ හතරක් දන්නේ නැතුව. ඉතිපිසෝ ගාථාව අම්මට වදින ගාථාව නොදන්න මිනිස්සු මේ ශේත්‍රයේ බොරුවක් මොකක්කෝ මේ කියන්නේ මේ දේව කුටියක් ගහගෙන ඕකේ ෆොටෝ ටිකක් දානවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඕකෙන් කරන්නේ මේමයි මේ මට කෝල් එකක් ගන්න වීඩියෝ කෝල් එකක් ගන්න කියලා ඒ සම්බන්ධව කතා කරනවා. කතා කරලා මේ පැත්තට කතා කරවම එයාලා කරන්නේ මොකද්ද? ඕකේ මොකක් හරි දෙයක් කියනවා මේම බන්ධනයක් කරලා තියනවා කියන්නේ නැත්නම් වතියක් කරලා තියනවා කියන්නේ නැත්නම් මොකක්කෝ දෙයක් ඒ සම්බන්ධව මේ මිනිස්සුන්ට කියනවා. කියලා එයාලා 725ක්වත් ගන්න නැහැ. පිනට කියලානේ කරන්නේ. පිනට කියලා කරලා අරගෙක් නිදහස් කරන්න ගියයි එළුවෙක් නිදහස් කරන්න ගියයි රත්තරනේ රූපයක් ඕනි ගියයි අන්න එනවා පොයින්ට් එකට එනවා. ඒ පොයින්ට් එකට ආවට පස්සේ මේක ගොඩාක් දුරට විදේශ රටවල් වල ඉන්න මිනිස්සු තමයි මේ සම්බන්ධව ඇත්තටම මම දැකලා තියෙනවා ගොඩක් විදේශගත වෙලා ඉන්න අපේ තරුණ තමයි මේකට වාජනය වෙන්නේ ඇත්තටම. මොකද ඒ මිනිස්සුන්ට එන්න බෑ. ගමනේ වීඩියෝ කෝල් එකක් දුන්නා මොකක් හරි දෙයක් ඔය මොනවා හරි හදලා එළියක බාලියක බාගෙදා අල්ලපු කොහේ අර වැටක තියෙන මේ කියන්නේ මේ ක්‍රිස්තියන් මේ අපේ මේ දමිළ ජනතාව වඳින පුදන කෝවිලකට ගිහිල්ලා ෆොටෝ එකක් කරන් අපි මෙතන තමයි මේ ටික කරන්න කියලා ඒ සම්බන්ධව ඒ වැඩ කටයුතු කරනවා කියලා ඔන්න අනුන්ගේ හරකෙක් හරි ගෙනල්ලා බාගෙදා එතනට එහෙමත් නැහැ මෙතන තමයි මේක කරන්න කියලා අර සල්ලි රුපියල් ලක්ෂයක් අමාර ලක්ෂ දෙකක් තුනක් ගරාගත්තා ෆෝන් එක බ්ලොක් කරා. මුදල් නැතුව මහත්තයෝ මේවා කරන්නේ කොහොමද? නිකන් හිතන්නකො මොන දෙයකට හරි යකෙක් දෙ මේ වයකට උනත් දුම්මල ටිකක් ඕනේ පොල් තෙල් ටිකක් ඕනේ පහ ගෑල්ලක් හරි එපේ තනිකමකටම තුරන්නේ නිකන් හිතන්න එතකොට ඔයගේ දෙයකට අපිට තවමකට ගිහින් බඩු මුට්ටු ටිකක් ගන්න අගිල් රූපල අප කපුරු ගම්මලි සායදොන් සුවද කොට්ටම් කපුවට දුම්මල දාන්න යතවානේ අන්තකතු අමුක් කරාජල ගෝරෝචන කප්තුල් කව අවශ්‍ය වෙනවා. ආරෙන්න එතනින් එහාට තව සෑහෙන අවශ්‍ය වෙනවා. ඔව් බඩල් එපා නම් මේ ටික පෞද්ගලිකව වදින්දාලා කරන්න එහෙම ඉතින් මානසික ලෙඩකුත් තියෙන්නේ නැහැ වගේ මිනිස්සුන්ට. ඔව් නේද? නිකන් හිතන්නකො. ඒවට අනිවාර්යෙන් පොල් තෙල් ඕනේ. දෙවියන්ට දෙන්න නෙමෙයි. පූජා තටුවකට නෙමෙයි. මලුලක් තටුවකට ඕන දැනක දැකලා ඇති. ඒකට අදාළ බඩු මුට්ටු. දැන් පෙරේත තටුවක් වුණත් අනිවාර්යෙන්ම සියලුම දේවල් ඒ කියන්නේ මේ පනාව කන්නාඩි පෙරේත තටුවකට අදාළ දේවල් ගොඩක් දේවල් තියෙනවා. අපි කාන්තා අරක්කු සියලුම දේවල්. ඒකට ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද අපි බඩු මුට්ටු නැතුව. බඩු මුට්ටු ටික ඒ වගේ දෙයකට යනකොට තොහොන් කනත් එක්ක යනකොට අපේ ගෙදර ළමයි භාර්යාව එක්කන් යන්නේ නෙවෙයි. නිකන් හිතන්නකො. විශ්වාසවන්ත පුරුදු කෙනෙක් ළඟ ඉන්නවා. ඒ අදාළ කෙනා රෑ 11ට ගිහිල්ලා 3:00 4 වෙනකම් නිදිමරාගෙන ඉන්න. ඒ මිනිස්සයාට ඒ වෙහෙදෙන කාලෙට මුදලක් දෙන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ඔය අන්තර්ජාලයෙන් ගොඩක් වීඩියෝ දැකලා තියෙනවා මුදලක් එපා, ස්තුතිලක්වත් එපා, ගුරුකා නොමිලේ, ඒදිස් නොමිලේ. ඔය කරපු කෙනෙක්ගෙන් අහන්නකො කීයක් වියදම ගින් තියනවද කියලා. අන්න ඒකට උඩ මට කියන්න වංචාවක්, මුසාවක්. ඔව් එහෙම ඉතින්
එහෙම ඉතින් මිනිස්සුන්ට තව කෙනෙකුට නිකන් සේවයක් කරන්න එහෙම ඉතින් උගමරුවක් ඇත්තටම නෑ. ඇත්තටම නෑ. සාමාන්‍ය දෙයක් මේකයි. ඔය ඒක ඉතින් දැනගන්න ඕනේ වාසී තන්ත්‍රයක යනකොට සාමාන්‍යයෙන් අපි දැන් ඔය මොකක් හෝ දෙයකට අපහසුතාවයකට ලක් වුණා කැලෑවක යනකොට. නිකන් හිතන්නකො. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ වගේ තැනකදී ශනික ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. දැන් අතෙකුට ඇලෙකුට වුණත් වාසී ගුරුකමක් වාසියක් තමයි ඒක. දැන් නාලාගිරි අත්තිරාජයා රාකල හතක් කොල්ලන් එන්නේ. ඉතින් නාලාගිරි අත්තිරාජයාගේ අම්මා අප්පවත් දන්නවද මේ දුක්ඛන්තේත්‍රි ඉන්න අද මිනිස්සු? නාලාගිරි අත්තිරාජයාගේ අම්මා ගිජ්ජි මහා දේවතාවයි. නාලාගිරි අත්තිරාජයාගේ අප්පා ගිජ්ජි මහා දේවතාවයි. උඩින් දස බිම්බරක් බිමින් දස බිම්බරක්. යුද්ධයට ආව තැනදී නාලාගිරි අත්තිරාජයා දානමු නාලාගිරි දපෙන දන්නවද? දපෙනක් කියන්නේ මොකද්ද? වසියක්. නිකමටම හිතන්න. අද කාලේ ගන්න වචී කරන්න ෆොටෝ එකයි රෝල් ෆොටෝයි. නම් දෙකයි. ඒ සම්බන්ධව අපි ගොඩක් දුරට මේ ඇත්තටම කැමති නෑ සමාජයට මේ කියන්නේ අනවශ්‍ය පීඩනයක් ඇති කරන්න. දෙපාරක් හිතන්න. තුන්පාරක් හිතන්න. නිවැරදි තීන්දුව නිවැරදි තීන්දුව ගන්න. අන්න ඒකයි ඇත්ත. මටම කතා කරන්න මාව හොයාගෙන ඉන්න මාව එක්කන් යන්න කියනව නෙමෙයි. දැන් ගොඩාක් දේවල් ඇත්තටම තියෙනවා මහත්මයා. අද සමාජයේ සියලු දේවල් හරි කියනවත් නෙවෙයි වැරදි කියනවත් නෙවෙයි ගොඩක් දේවල් තියෙනවා ඒ සම්බන්ධව කතා කරන්න. මේ කෙටි කාලීනව ඔක කතා කරන්න බෑ. දැන් සියලුම දේවල් මිත්‍යාව කියන්නේ විකෘතිය ගොඩාක් දේවල් තියෙනවා. ඒක අපි කතා කරන්න ගියොත් එහෙම අන්තිමට දිගටම චෝදනා එන්නත් පුළුවන්. දැන් මේ සම්බන්ධව අපි මේ සම්බන්ධව කතා කරනවා කියලා එක්කෙනෙක් ගෙලින් ඉනකොට 100,000 ගණන් චෝදනා කරන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේ සම්බන්ධව අපිට චෝදනාවක් එන්න පුළුවන්. හරි තීන්දුව ඔබ අතේ. ඉතින් එන්නොත් මේ ඇත්තටම මේ ගුරුකම් කියන්නේ මොනවද සාමාන්‍යයෙන්? ගොඩක් කතාවක් කියන්නේ ඔබතුමා කරන ගුරුකම් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඔබතුමාත් ඒ ශේෂ්ත්‍රයේනේ. එතකොට ඔබතුමා කරන ශේෂ්ත්‍රය මොනවද බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැත්නම් අර කිව්වා වගේ දේවාල වල කට්ටිය වගේ අරක් එළු ඒව බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් මොන වගේ දෙයක්ද කියන්නේ? ඔබ මිනිසුන් වෙනුවෙන් ඔබතුමාට දිය හැකි ඔබතුමා දන්නා දේ කුමක්ද? ඇත්තටම මහත්තයා මේ ගුරුකම් ශේෂ්ත්‍රය කියන්නේ වෙනම ප්‍රතිකරන්නේ. ඒකේ කියන්නේ ගුරුකම් වල තියෙන එක ගුරුකම් ප්‍රභේද තියෙනවානේ. දැන් හැම එකකම තියෙනවා. ඒක කියන්නේ යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පැත්තෙන් එහෙම තියෙනවා. බලිතෝවිල් තියෙනවා. වටී ගුරුකම් තියෙනවා. එතකොට මේ අපල උපද්දව වලට වෙනම තියෙනවා. ඒ කාලේ වනේ තිබුණේ ඇත්තටම කුඹුරට කීඩාවෙක් පණුවෙක් බෝ වුණත් ඒ කාලේ තිබුණේ මොකක්ද? ගුරුකම. මත බෙහෙත් ගන්න එක නෙමෙයි. ඒක ඇත්ත. ඉතින් ඒ වගේ යම්කිසි පැත්තකින් තමයි ගුරුකම කියන්නේ ඔන්න ඕක ඇත්ත. ඒ සම්බන්ධව තමයි අපි කටයුතු කරන්නේ. එහෙම නැතුව මේ දේවාලයක් දාගෙන දෙවි කෙනෙක්ගෙන් මම මේ දේ කරලා දෙනවා කියලා යම්කිසි දෙයක් දෙවියන්ට දුන්නම් ඒක කරලා දෙන්න පුළුවන් කියන එක මගේ ඒක ඒ තාත්තගේ මගේ නෑ ඇත්තටම. මොකද මගේ නෙවෙයි අපේ තාත්තගේ පරම්පරා දෙකක් වගේ තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව ගත්තු දේවලින් මම වැඩක් කරගෙන යනවා මිසක මේ මට දෙවියන්ගෙන් වැඩක් ගන්න බෑ. විශේෂයෙන්ම මේ ලෝකයේ හෝ ලංකාවේ විශේෂයෙන්ම මට කියන්න ලෝක අපට අදාළයි. දෙවියන්ගෙන් වැඩ ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවද කියලා ඇත්තටම මේ අපිට හිතා ගන්න බෑ. ඔව් කතාවක් තියෙන යක්කුන්ගෙන් නම් යක්කුන්ගෙන් වැඩ ගන්න පුළුවන්. යක්කුන්ගෙන් වැඩ ගන්න පුළුවන්. ඒ දෙවියන්ගෙන් වැඩ ගන්න. ඔව් මොකද මේකයි. රවට්ටන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. කවුද? දෙවියෝ රවට්ටන්න පුළුවන්. බුදුවරයෙක් රවට්ටන්න පුළුවන්. තේරුණාද? මිනිස්සු රවට්ටන්න පුළුවන්. යකු රවට්ටන්න බෑනේ. ඒක දන්නෝ දන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මහත්තයා යකෙක් කියන කෙනෙක්ට අපනූලක් දාලා දිට්ඨියක් ඇඟේ තියෙන මිනිස්සෙක් අපි දවස් 7කට 14කට 20කට උඩරින්ම එයා පාලනය කරගත්තොත් ඒ පාලනය කරගන්න මොකද්ද? ඒ මිනිස්සයා යක්ෂ දිට්ඨියක් තියෙන මිනිස්සෙක් අපි පාලනයක් ගන්න දවස් 7කට 8 ඒ කියන්නේ 14කට 20කට අපි මේ මිනිස්සයා නවත්ත ගන්නේ දිට්ඨිය සාමාන්‍ය පුද්ගලෙක් වශයෙන් ගන්නේ වසියක් එතන. අමනුෂ්‍යයෙක් වසී කරගැනීම. අමනුෂ්‍යයා යටත් කරලා මං කියන දේ අහගෙන ඉඳපන්.
මේ කාලෙට ඔබට මේ දොළපිදේනිය දීලා නිදහස් කරන්න. ඒ දිනේට දොළපිදේනිය නුදුන්නොත් අනිවාර්යෙන්ම අරයකා නැවතුත් අර මිනිස්සයා ඇඟට එනවා. දැන් ඒ වගේ නෙමෙයි. දෙවියෝ රවට්ටන ඕනේ මිනිස්සු. ඈ ළමයා විභාගයෙන් සමත්යන් ඔබට මම මොනවද දෙන්නේ? රූපෙට රූපයක් දෙනවා. එහෙමනේ තියෙන්නේ. ඈ ඒ බාහාර නම් දැකලා තියෙනවා දෙවියෝ විභාගය. ඒක තමයි. දෙන්න ඔය මිත්‍යාවනේ තියෙන්නේ. ඈ එහෙම නැත්නම් මුදල් දෙනවා, පූජා වට්ටියක් දෙනවා, පළතුරු දෙනවා, පාට මල් මාල දෙනවා. ඒ වගේ දීලා මේ සතුටු කරනවා කියලා කියන්නේ. ඈ එතකොට බුදුන් අද බලන්න නිකන් මේ සමාජයේ තියෙන රටට තියෙන එකම තාපේ තමයි අපේ බුද්ධ ආගමේ මිනිස්සු දෙය පාන්දර ගිහිල්ලා බුදුහාමුදුරන්ට මොකද කියන්නේ? අවසට මොකද්ද කියන්නේ මල් තියෙන? ඉල්ලන එකනේ කරන්නේ. ඈ නමෝ තස්ස භගවතු ආරහතෝ කිව්වා ඊට පස්සේ පාණාතිපාතා අදින්නාදාන කාමේසු මිච්ඡා මුදාවාදා දුරාමේලක පංචිත්පද පාදින බොරුනේ කියන්නේ බුදුහාමුදුරුවෝ. ඈ ඒ තාපෙම ඇති මේ රට මේ ලෝකෙට. ඒක හිතන්න අන්න ඒ වගේ මිත්‍යාවක රැඳිච්ච මිනිස්සු කොට්ටාසයක් තමයි මේ ඔය ශේත්‍රය කරගෙන යන්නේ. දෙවියන්ගෙන් වැඩ ගන්න පුළුවන්ද කියලා බුද්ධියෙන් හිතන්න. බුදු රජාණන් වහන්සේ කියන බුද්ධියට රජ වූ එතුමාණන් වහන්සේ බුද්ධිය. එතකොට අන්න ඒක තමයි ඇත්ත ශාස්ත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ කියන්නේ බුදුන්ගේ ධර්මයත් එක්ක ආපු ශේත්‍රයක් තමයි මේ අක්ක පේත කුම්භාණ්ඩ කියන ශේත්‍රය. දැන් ඒ ඇවිල්ලා අපේ කියන්නේ අර පරම්පරාගත ශේත්‍රයක් ඕක. ඒක තමයි මේ භගවානුවේ නිකන් අර විද්‍යාවෙන් දෙවියන්ගෙන් වැඩ ගන්නවා විදිහ කියලා මේ වගේ අපිට ඇත්තටම මට නම් ඒක අපි කිව්වොත් මම මේ ශාස්ත්‍රය කරන්නේ මට යමක් කරනවා නම් මට කාලයක් ඕනේ. ද්‍රව්‍ය බඩු මුට්ටු ඕනේ. ඒ කියන්නේ ප්‍රාණ පලිප්පු මොන දෙයකට ප්‍රාණයක් ඕනේ. ජීවමක් ඕනේ. මිනිස්සෙක් අර මේ ඒකට කියන්නේ අපි අර මිනිස්සෙකුට පණ තිබුණට කියන්නේ ඇඟ මේවා වුණාට වැඩක් නැහැ. කොහොම තත්ත්වයේ මිනිස්සෙක් කිව්වොත් යමක් තේරෙනවා අස්පිල්ලම පේනවා. ඒ වගේ කෙනෙකුට ප්‍රාණයක් දෙනවා කියන්නේ ජීවමත් දෙනවා කියන්නේ මේ මිනිස්සුන්ට පණ ගැනීමක් වගේ වැඩක්. ඒකට කියනවා රට නෙමෙයි කොහේ හිටියත් අඳුන බලලා කරනවා කියනවා. අඳුන බලලා තමයි කරන්නේ මෙහෙම. මාත්‍ර අඳුන බලන්න පුළුවන් කට්ටිය අද සමාජයේ ඉනවද කියලා ඇත්තටම මට ඒක මේව කරන්න බෑ. තේරුණාද? ඉන්ද්‍රගුරුලේ පංචපක්ෂයේ එකතුව මිනිස්සුන්ගේ යම්කිසි යමක් කියන්න පුළුවන්. ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් එකතුව. තේරුණාද? අඳුන්නත් මාළංග තියෙනවා. අඳුන් තියෙනවා මාළංග. අපිට හදාගන්න බෙහෙත් දන්නේ. ඇත්තට මේකනේ ඇත්ත. ඒ කලමනා අපි ඇත්තටම අඳුරන්නේ නැහැ. අද සමාජයේ ඇත්ත විස්තර මේ කියන්නේ. අපිට යම්කිසි කොටසක් තියෙනවනේ පුළුවන් දෙයක්. ඒකෙන් අපි මිනිස්සුන්ට යමක් කරනවා මිසක අපිට වෙන දේවල් මවාපාන්න බෑ. අද ගොඩක් දුරට මේ වගේ දෙයක් බලුවොත් පේන්නේ මොනවද පිටරතින්? බෑග්ග්‍රවුන්ඩ් එකේ ආටෝප විතරයි ලයිට් පත් වෙනවා, ෆිල්ම් පේනවා, දේවතා රූප පේනවා. සතියකින් ෆෝන් එකක් කරනවා. ඔව් සතියකින් ෆෝන් එකක් ඇදෙනවා. අන්න ඔකයි ඇදෙන්න. අර මේ බ්ලොක් කරනවා කියපු කට්ටියගෙම ෆෝන් බ්ලොක් වෙනවා. අන්න ඔකයි ඇත්ත. දැන් අපිටම නෙවෙයි. අපිට වැඩක් බාර දුන්නොත් අපි තමයි මේ අපි වැඩේ බාර දුන්නේ එකපත් ඇවිදින්න ඕනේ. මේ මෑතකදී මට ඔය වගේ ප්‍රශ්නයක් වුණා. වැඩේ බාර දුන්න මිනිස්සයා ඔය මං කෝල් කරන්න ඕනේ. මං ඒ කිව්වා යාට. මෙන්න වගේ මේ සමහර මිනිස්සු නම් ඔහම නෙවෙයි වැඩක් බාර දුන්නම් වැඩේ බාර දුන්න මිනිස්සයා ඔය යන්න ඕනේ. මම ඔබතුමා හොයන්න ඕනේ කියලා. ඒකයි අනික මේක අපිට වැඩක් කරන්න පුළුවන් කියන එක තහවුරු කරගන්න මාත් එක්ක කතා කරන්න පුළුවන්. කෝල් එකක් දෙන්නත් පුළුවන්, ගෙදරට ඇවිල්ලා හම්බෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට කරන්න බැරි එකක් නම් ඔබතුමාගේ වැඩක් නම් ඔබතුමාගේ නිවසට ඇවිල්ලා කරන්න ඕනේ. දැන් හොර රහස කරන වැඩ නැහැ. ඔව් වැඩක් කරනවා. බාල මාතර නෙවෙයි. අවශ්‍යමොත් ඔබතුමා ඔහුගේ හෝ ඇයගේ නිවසට උනත් යන්න වෙනවනේ අනිවාර්යෙන්ම. මෙහෙ ඉඳලා කරන්න පුළුවන් ඒවා ටිකයි 14යි. නිවසට ගිහින් කරන ඒවා ගොඩයි. දැන් ඔය ගාල්ල මාතර සාමාන්‍ය නිවසට ආරක්ෂාවක් දාන්න කියලා කියනවා ෆෝන් එක. දුරකථනය කොහොමද කරන්නේ? ඒක තමයි යන්න වෙනවා. ඉතින් ඕවට සමහරට බලන්න අපිට වැඩි දන්න උදවිය ඔතෙන් දෙන්න පුළුවන්. ඒ වගේ තැනකට ගිහිල්ලා අපි දෙක වෙලා ඉන්න බෑනේ. ඒ වගේ තැනකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා අපි මේ මිනිස්සුත් එක්ක කරට කර වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒකයි ඉතින් මේ ඒ වගේ තැනකදී අපි සැලෙන්නේ.
දැන් සමහර මිනිස්සු ඒ වගේ වැඩ කරනවා. ඔය දේවාල වලින් මම ඇත්තටම මට ඔය සම්බන්ධව විස්තර කරන්න බෑ. මොකද අනුන්ගේ දෙයක් ගැන අපිට කියන්න බෑ. අපේ ගැන අපි ගැන කතා කරනවා. ඉවරයිනේ නේද? ඔව් දේවාල ගැන දෙන්න පුළුවන් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය. මොකද අවසානයේ දේවාල ගැන කියන එක මහත්තුරු ඇත්තටම මේක මිත්‍යාවක්. දෙවියන්ගෙන් වැඩ ගන්න පුළුවන් ද මිනිස්සුයෙකුට? මම ඉස්සෙල්ලා කිව්වනේ ඔක. කියන්නේ අහුවෙන්න එපා. අහුවෙන්න එපා කියන්නේ ඉතින් මේකයි. මිනිස්යාගේ බුද්ධිය අනුව තමයි ඕක. තේරෙනවද? විද්‍යාවෙන් ඔබට ගිහින් කල්පනා කරන්න ඕනේ. ඔක පැය දෙකකින් වශී කරලා දෙනවා. පැයෙන් වශී කරලා දෙනවා. පැය 2යි විනාඩි 42කින් වශී කරලා දෙනවා. පැය 2යි විනාඩි 20කින් වශී කරනවා. ඒකනේ. හැබැයි දැන් වශීය කියන්නේ මහත්තුරු වශී කරුකමක් කියන්නේ වශියක් කියන්නේ වශියක් කියන්නේ මහත්තුරු මේ වශියක් කියන්නේ ගෑනු කිරීම වශියක් නෙමෙයි. මේකේ ප්‍රධානම කොලේ බලන්න ඔබතුමා. මොකද්ද මේ? අනේ මන් දන්නේ මම මේක එවන්නද නෑ පොඩක් කියන්න මොකද්ද මේ? මේකේ තියෙන්නේ බයිරව ඉනාව. එතකොට බයිරවෙක් ඉනා කරගන්නවා කියන්නේ බයිරව වශී කර ගැනීමක් නේ. ඔබතුමාක පොඩ්ඩක් කියන්න මොකද ඔකත් කොපියක් වෙන්න පුළුවන් අර වගේ පුද්ගලෙන්ට. කමන්න මන් දන්නේ නෑ කැමති නම් චුට්ටක් කියන්න. පොඩි ගැලක් වගේ නේ. ඔව්. මොකද ඕකෙන් වැඩ ගන්න මිනිස්සු ඉන්නේ. නමෝ මුචලින්දනම් මහා නාගරාජයාගේ පෙන ගොබේට වදින්නා වූ සන්දන සුළඟින් පෙන ගොබේ කඩා කිරීම හොඳේ වැටුනේ. එයින් ඉසුණු පත්‍රවලින් පත්‍රකාරී දේවි මැවුනේය. බවට ඉසුණු උරීරු වලින් කාලිගේ 8 දෙනා මැවුනේ. එතන වැටුණු බොරළු වලින් බයිරවයාගේ 8 දෙනා උපන්නේ සේ වූ ඕක ඇවිල්ලා බහිරව ඉනාවා. මට මේ මොකද මේ ශේත්‍රයේ දන්න මිනිස්සෙක් ඉතයි මේක මේ තමයි ඇත්ත කියන එක. මේ ශේත්‍රයේ දන්න කෙනෙක්. බහිරව ඉනාව කියන්නේ බහිරවයෝ වස්සී කරගන්න එක. ඉනාවක් දෙනවා කියන්නේ වස්සියක් නේ. එතකොට මේ මිනිස්සු හිතන් ඉන්නේ ඔය සම්බන්ධව දෙකයි. දැන් මුඛ වස්සියක් කියන්නේ සාමාන්‍යයෙන් උසාවියකට දෙන්නේ. නඩුවක් මොකක් හෝ දෙයක් අද ගැනීම සඳහා ගන්න එකනේ. මුඛවසී, පතිවසී, දේවවසී, දේව කෙනෙක් වුණත්, දෙවි කෙනෙක් වුණත් අපිට ඒ සම්බන්ධව දැනකට ගන්න පුළුවන්. දේවවසී, ස්ත්‍රී පුරුෂවසී, අමනුෂ්‍යවසී, අමනුෂ්‍යය කියන්නේ අර මං කිව්ව යක්ෂ ප්‍රේත කුමාරය. මේ මුතු මිත්තන්නේ කාලේ ඒක යක්ෂ ප්‍රේත ඔබතුමාට යක්ෂ කියන්නේ සාමාන්‍ය දික්කියක් වැහිලා ඉනවා නම් මම යක්ෂ භාෂාවෙන් කතා කරන්න එපා. දැන් ගම්මේ මිනිස්සු දන්නේ නැහැ අපේ භාෂාව කතා කරන්නේ. යක්ෂ කතා කරන්නේ නැහනේ. ඉංග්‍රීසි කතා කරන්න මම දන්නේ නැහැ. ඔබතුමා මට ඉංග්‍රීසියෙන් කතා කරනවා. එතකොට මම ඉංග්‍රීසියෙන් කතා කරා. මිනිස්සු බුදුම වෙන්නේ නැත්නම් මේ මොකද්ද මේ මිනිස්සුලා කවදාවත් අර මල පොතේ අකුරු බෑකීම් මිනිහා ඉංග්‍රීසි පත්තරයක් මුල ඉඳලා වගේ කියනවා වගේ මම ඔබතුමාත් එක්ක හරියට ඉංග්‍රීසි කතා කරනවා. අන්න ඒක තමයි වෙනස. ඔව් ප්‍රාඩි තෝඩි කාමී දේශා ලංකා ප්‍රේස් ගුරු දේශ කිව්වොත් මොකද්ද කියන්නේ? කවුරුත් අහයි. දන්නේ නැහැ ඉංග්‍රීසිත් නෙවෙයි. එන්නේ දන්නේ නැහැ මම දන්නේ නැහැ. මේ සමාජයේ දන්න කෙනෙක් කිව්වොත් ඔක කතා කරයි මොකද්ද මේ කියන්නේ? යක්ෂ භාෂාව. යක්ෂ භාෂාව. බය නැතුව කතා කරන්න පුළුවන්. ඕකයි ඉතින් ඔබතුමා කරන ශේෂ්ත්‍ර හරියටම පැහැදිලි කරලා සමාජයට කියන්න පුළුවන්ද අවසානවසේ? කියන්නේ මේ දේවල් මම කරනවා, මේ දේවල් මට කරන්න පුළුවන්, මේ දේවල් බාර කොහොමද කරන්න පුළුවන්? අනවින පොඩි වෙන. බන්ධන ඉවත් කිරීම. එතකොට වසී ගුරුකම් සම්බන්ධව පැතිකඩ 3ක් 4ක් 5ක් වගේ තමයි දෙන්නේ උපරිම. ඉතින් මේ ෆොටෝ එකක් එවන්න. වසී ගුරුකමට ෆොටෝ එකක් එවන්න ඕනේ. අර මම ඉස්සෙල්ලා පැහැදිලි කිරීමක් කරේ ෆොටෝ එක තිබුණේ නැහැ නේ. ඒ කාලේ මේ මෑතකදී ෆොටෝ එකක් තිබුණේ. එතකොට මේ මිනිස්සු බුද්ධියෙන් හිතනවානේ අනේ මේ මිනිස්සයා කියන්නේ ෆොටෝ එකක් එවන්න කියලා. සාමාන්‍යයෙන් ෆොටෝ එකක් එවලා වසී ගුරුකමක් කරන්න පුළුවන් ෆොටෝ එක බලලා ෆොටෝ එකේ විදිහටම අඳින්නද කියන්නේ කොහොමද හිතන්න උඹට වසී ගුරුකමකට ඔය නාම යන්නේ මෙන්න මේකයි. හරිද? රූප පැතිලි ගිනියමක් කියන්නේ යන්ත්‍ර ඒ කියන්නේ තඹ තහඩුවේ රූප පැතිලි ගිනියම අපිට සාමාන්‍යයෙන් කපුටෙක්වත් අඳින්න බෑනේ හරියට. ඇත්තටම ඕකනේ ඇත්ත. රූප පැතිලි ගිනියමකට ගන්න සාමාන්‍ය කාන්තා රූපයක් නම් කාන්තා රූපයක් විදිහට කොණ්ඩ දෙක දාලා මෙහෙම තවමක් ඇඳගෙන විදිහට කාන්තා රූපය අඳිනවා. එහෙනම් පිරිමි රූපයක් අඳිනවා නම් සාමාන්‍ය සරමක් හෝ සලිතමක් කරේ අඳන් යන විදිහට කොණ්ඩේ වැඩි අඩුවෙන් පිරිමි රූපයක් අඳිනවා. ඕක ඇවිල්ලා ඒ කියන්නේ මේ නාමවාසිය ඒකේ සඳහන් කරන්න ඕනේ. නම සම්පූර්ණ නම. නාමෙත් එක්ක. එන් කියනවා නම් හේරත් මුදියන් වෙලාගේ වෙන්න ඕනේ. මේක ඉංග්‍රීසියෙන් ලියලා හරියන්නේ නැහැ. රූපවාසියට නාමවාසිය එකතු කරන්න ඕනේ. ඒකෙන් තමයි වසී ගුරුකමක් කියන්නේ.
එන්න ෆොටෝ එකක් ඒවනම් මොන කාලේද ෆොටෝ තිබුණේ මේ කියන්නේ මේ රිසීවර් කාලේ ෆොටෝ ගහපුවා එකතු කරලා තිබුණා. ඔයකම හිතන්න බෑ මිනිස්සු. අනේ මොකද්ද මේ මුලාවීම කියන්නේ? ඈ රිසීවර් මන්තර ගුරුපම් කරන කාලේ තිබුණාද ෆොටෝ එකක්? ඒකෙන්ම හිතන්නකො මේක මුලාවක්. ඇයි නම් මේ මුලා වෙන්නේ කියලා. ඔක ඉතින් අපිට පැහැදිලි කරන්න බෑ. ඇත්තටම මිනිස්සුගේ ඔළුවට අද වැටලා තියෙන්නේ මොකක්ද? මිත්‍යාව. මිත්‍යාව කියන්නේ මිත්‍යාව පස්සේ මිනිස්සු දුවනවා. ඈ බෝධිනාන්ද ගාවට ගිහිල්ලා අර තියෙන රෙදි කෑල්ලි මොකද්ද කරන්නේ? එල්ලනවා පාට කොළ. හරිද? ගෞතම තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බෝධි. ඉල්ලනවා. මොනවද ඉල්ලන්නේ? ඔක මිත්‍යාව. ඒකයි ඇත්ත. ඔකයි ඇත්ත. ඒ වගේ දේවල් තමයි මිත්‍යාව පස්සේ යන්නේ. ඔව් ඉතින් අපි සමාජයට දෙන්න ඕනි මේ වගේ හොඳ පණිවිඩයක් අපි මෙතුමාගෙන් අපි මෙතුමා හොඳ පණිවිඩයක් දුන්නා. විශේෂයෙන් කියන්න ඕනි ඔබ සියලු දෙනාගේම මොනවා හරි වැඩක් යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ කියන්නේ යන්න වින්න පොඩි වින්න භූමිය ආරක්ෂා එතකොට මේ නඩු හබා ආදී ප්‍රශ්න එතකොට විශේෂයෙන්ම දැන් මේ කාලේ දරුවන් හැබැයි වෙනවා මද්ද්‍රව්‍ය සම්බන්ධව ඔව් ඒ වගේ දේවල් ලියන්න සඳහා අපිට කියන්න බෑ විභාග කටයුතු ජය ගැනීම කියලා. ඒ දරුවෙකුට ඒ සම්බන්ධව කපල දුර වෙන්න යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ඔව්. මේ හෙට විභාග කියලා අද විභාගේ නමත් කරන්න ගියොත් මේ ඔක්කොම නමත් වෙලා ඉන්නේ. ඔව් ඒක සමාජයට මහා ඉමහත් වැදගත් පණිවිඩයක්. මෙතුමා කියනවා මෙතුමාට කතා කරන්නලු වැඩක් බාර දෙන්නලු. හැබැයි ෆෝන් එකකින් කතා කරාට ඒ ප්‍රශ්නයක් නැහැලු. නමුත් ඇවිල්ලා නිවසට හම්බ වෙන්නලු. හම්බ වෙලා මොනවා හරි යම් කිසි වැඩක් තියෙනවා නම් ඔබගේ නිවසේ මෙතුමත් ඔබගේ නිවසට පැමිණෙනවලු. වෙනස වටහා ගන්න. පැමිණෙන්න. ලියනගේ ගුරුනාන්ද. ඉතින් අයවා හඳුන්වනවා. චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජ්ජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපරලේ ස්වාහා චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජ්ජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපරලේ ස්වාහා චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජ්ජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපරලේ ස්වාහා චන්ද්‍රයාදිත්‍ය චන්ද්‍රමණ්ඩල දිට්ඨි සූර්යාදිත්‍ය සූර්ය මණ්ඩල දිට්ඨි හනුමාදිත්‍ය හනුමා අවතාර දිට්ඨි මාමේ දිට්ඨි කරන්නේ නාරජ්ජුරුවන්ගේ දරණේ පිළිසිටගෙන මේ කරන ආඥාවෙන් ආනුභාවයෙන් පරලපරලේ ස්වාහා නමෝ ගන්ධ මූල පර්වතයේ වැඩ වාස්ථානය කරන අනුගිරි දේවතාවා දුම්දුම්මලයි අද මම දෙන්නේ භෝජනගම් අජීර්ණගම් මස්ගම් පුලුරුගම් මානෝගම් මාසික සබේනෝගම් මේ භූමිය සිව්සටක් යකුන් යක්ෂණයන් ඇත්නම් මාගේ ඝන රංගමඩලට ඉසනින් නිගිල වරවර ඒ ස්වාහක් නමෝ ගන්ධ මූල පර්වතයේ වැඩ වාස්ථානය කරන අනුගිරි දේවතාවා දුම්දුම්මලයි අද මම දෙන්නේ භෝජනගම් අජීර්ණගම් මස්ගම් පුලුරුගම් මානෝගම් මාසික සබේනෝගම් මේ භූමියේ සිව්සටක් යකුන් යක්ෂණයන් නැත්නම් මාගේ ඝනරංග මඩලට එසැනින් නිගිල වරවර ඒ ස්වාහක් නමෝ ගන්ධ මූල පර්වතයේ වැඩ වාස්ථානය කරන අනුගිරි දේවතාවා දුම්දුම්මලයි අද මම දෙන්නේ භෝජනගම් අජීර්ණගම් මස්ගම් පුලුරුගම් මානෝගම් මාසික සබේනෝගම් මේ භූමියේ සිව්සටක් යකුන් යක්ෂණයන් නැත්නම් මාගේ ඝනරංග මඩලට එසැනින් නිගිල වරවර ඒ ස්වාහක් නමෝ ගන්ධ මූල පර්වතයේ වැඩ වාස්ථානය කරන අනුගිරි දේවතාවා දුම්දුම්මලයි අද මම දෙන්නේ භෝජනගම් අජීර්ණගම් මස්ගම් පුලුරුගම් මානෝගම් මාසික සබේනෝගම් මේ භූමියේ සිව්සටක් යකුන් යක්ෂණයන් නැත්නම් මාගේ ඝනරංග මඩලට එසැනින් නිගිල වරවර ඒ ස්වාහක් නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකවිදු පූජිතේන සබ්බ ධම්මාටානාටි ඉමං වික්කම් බුද්ධ ගාථානම් භවිෂ්‍යති එතකොටිය බුදුන්ගේ පොත්ගුල් දොර ඇරී මිහි පිට ගිනිවැලි පළතෝංගු නීලවර්ණ බුදුරැස් තලින් ගාථා 500 හිරවැලක්කුම් කැපි කැපි කැඩි කැඩි ගිනිහඬ තලා ඵලයන්ති ඉන්දුයි
මාරු ලනුවට මාරු ඉරියකාවල දෙවැනි ගොසින් දෙමන්සලේ ඉඩක ලෙඩ කර උඹද මෙතන ලෙඩ කරවන වරංගත්තු පෙර දෙවැනි මේ මරු ලනුවට මරු ඉරියකාවල තුන්වෙනුවම සුහුම් පොලේ ඉඩක ලෙඩ කර උඹද මෙතන ලෙඩ කරවන වරංගත්තු පෙර පන්තාලියද දැමූ ගඟට දුගන්දීතර දෙදලත් යකුනි වරෙන් අතුර අත් හැර ඉන්දේ මේ මගේ කටුව කලා එතෙලියට වර පැදුර මම පැදුරයි ඉතිහෙලා වර